අයුබෝවන් උණුසුම් පුවත් ලද සැනින් ගෙන එන ලෝකවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අමරිකානු ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස පර්සියානු බොක්කත් ජාත්‍යන්තර සාගරය සමග සම්බන්ධ වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව සම්මත කරගෙන තිබෙනවා. ඉරානයේ මෙම තීරණයත් සමග මෙමගින් ආසියානු රටවලට දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි දැනටමත් මතපල වී ඇති බවයි විදේශ වාර්තා සඳහන් කළේ. ලෝකයේ කනිජ තෙල් ප්‍රවාහනයෙන් 20% පමණ සිදුවන්නේ මෙම පර්සියානු බොක්ක ආශ්‍රිතවයි. මෙහි පටුම මාර්ගය කිලෝමීටර් 54කින් යුක්ත වන අතර එම ප්‍රදේශය අයත් වන්නේ ඉරානයටයි. ඉරානයේ ලෝක තෙල් නිෂ්පාදනය හත්වැන්නා වන අතර ඔවුන් දිනකට තෙල් බැරල් මිලියන 4ක ප්‍රමාණයක් නිපදවනු ලබනවා.